මවුරටට ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා එතන මේ ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවද දන්නේ නැහැ ගෝරිල්ලා වගේ ඇඳගෙන ඉන්නවා ඔය කොටෙක් එන්නේ ඔය කොටෙක් එන්නේ හන්දි කපා වෙලා ඉන්නේ ඒත් මේ මට ඉපසෙත් නෑ අම්මෝ බ්‍රේල්ට ගියා වගේ දැනෙනවා මට කොහොමද අර අපි ට්‍රක් එක ඇවිල්ලා එකපාර බ්‍රේක් ගහද්දී කැබ් එක වැනෙන්නේ කැබ් එක කොහොම දෙපාර තුන් පාර කහිර ගාව වැනෙන්නේ ඇත්තටම මට දැනෙනවා ඒ ෆීලිං එක එනවා නේ ෂොක් එක වගේ වාහනේ ඇතුළේ ඉන්නවා වගේ හරි මෙහෙම තමයි පේන්නේ අපි මොකද්ද මේ වීදිය අර පළවෙනි හරස් වීදියනේ ඔව් පළවෙනි හරස් වීදිය සර්කිට් බඩු කඩවල් තියෙන හරිය තියෙන්නේ මේ දැන් ගොඩක් වෙනස් මේ ඉස්සර වගේ නෙමෙයි නේද දැන් අර එහෙම මේ අර මේ කට්ටිය නෑනේ අර මේ මොනවද අර බඩු අරන් යන්නේ අර මේ රෝද දෙකක් තියෙන වාහනේ මොට්ට කරලා අන්න හරි ඒගොල්ලෝ දැන් නෑ ඒගොල්ලෝ දැන් ඉන්නේ මේ වගේ බයිසිකල් වල යාලා දැන් ෆොෂ් වෙලා ඉන්නේ ෆෝක් ලිෆ්ට් දීලා තියෙනවා ඒගොල්ලෝ ගොඩක් කට්ටිය ෆෝක් ලිෆ්ට් වල සජිත් මහත්තයාට පින් සිද්ධ වෙන්න ඒගොල්ලෝ මේ ආස්වාසයෙන් තමයි ජීවත් වෙන්නේ. එනවා ට්‍රක් ගාලා ඈ මේ එනවකො ටක් ගාලා ඒ අර අතෙන්ටම යන්න එපා. අතෙන්ටම යන්න ඕන නේද? ඔව්. අයියෝ. ඒ ටක් ගාලා එනවකො. එයා පස්සේ හොයමු. හතරමං හන්දියක් පහම් ගාන්න අර ගිනි ඇවිලෙන මේවා තියෙන යෝගාව ටිකක් රස්නේ සීතල කාලෙනේ දැන් හරි සීත කාලෙදී මිල්ට් එක පටන් අරගෙන තියෙන්නේ. ඩවල් වල එළිය කණ්ඩ තිබ්බේ ඔය මොකම අයින් කරලා තිබ්බත් ඒගොල්ලෝ වහලා ඉවරලා කර්ටන් දාලා වහලා මේ අර ඈතපත් වෙන්නේ අර ගිනි මැල වගේ ඒ වගේ ගෑස් බර්නර් වගේ හයි කරනවා මේගොල්ලෝ මේ අවුට්ඩෝර් රෙස්ටෝරන්ට් තියෙන කට්ටිය. මේක තමයි තිමිසෝරා මම හිතන්නේ සෙන්ට් එක වෙන්න ඕනේ. අතනම් මිනිස්සු ඔළුයි හරිම ලස්සනයි මම තමයි කියන්නේ පස්ත පොල්ඩි ඔක්කොම මේගොල්ලෝ අර මොනවද කියන්නේ බිල්ඩින් ලේඅවුට් එක මේගොල්ලෝ වෙනස් කරන්න කැමති නැහැ මේගොල්ලෝගේ කාලේ නම් තිබ්බ බිල්ඩින් ලේඅවුට් වලට පේන්ට් එක විතරයි මම හිතන්නේ කරන්නේ ඒකටත් මම හිතන රජෙන් අවසර ගන්න ඕනද කොහෙද ආවට ගියාට මේ මොනවද ඒවට කියන්නේ රීබිල්ඩින් කරන්න බෑ. ඕ මෙතන පත් ලස්සනයි. මේ මෙච්චර සල්ලි දීලා කැමරාවක් කරගෙන මොකද කරන්නේ? මේ මෙතනට යන්න. මෙතන සුපිරි වීඩියෝ එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇවිල්ලා මේක මන් දන්නෙත් නෑ අත්‍තරම. මොකද්ද වුණොත් මේ හරි මැද්ද වෙන්නද නේ සෙන්ටර් එක හරියට මොකද මෙතන මං හිටගත්තාම මේ මෙහෙම තමයි පේන්නේ ඕම් පේනවා මනෝජ් අයියේ කෙබබ් කඩයක් තියෙනවා අර යන්නේ කොටමංජු මේ මුඩින් අල්ලද කොටමංජු හරි අපි දැන් අනේ මට මනෝජ් අයියේ ගලව කරනවද හිතලයි ඒ මනස
අපි හිම පදින්න හදන නත්තල් ගහ කරගෙනවා මෙතන තමයි සිටියම තියෙන්නේ මේක. එතෙන් ඇවිල්ලා තියෙන්නේ. හරි හරි. මේ සිටියම. අපි දැන් ඉන්නේ තිමිසෝරා සෙන්ටර් එකේ. මෙතන තියෙනවා මේකේ සිටියම. සිටියම පොඩ්ඩක් පෙන්වන්න මනෝජ් අය වාද නැවිගේටර්නේ. ඔව්. පැහැදිලි කරන්න අපි දැන් කොතනද ඉන්නේ? අපි මේ අයින් දෙවට දිගේ ඇවිල්ලා මෙතන ඉන්නේ. මේ තියෙන අර නත්තල් ගහ. නෑ නෑ. ඕක තමයි ඉන්න තැන නේ. ඔව්. මේ දෙවට දිගේ ආවේ. ට්‍රක් පාක් කරන්න බෑ මෙතන. වාහනේ තියෙන්නේ මෙතන. ඇවිල්ලා මෙතන තමයි දැන් මේ නත්තල් ගහන්නේ. හරි. කරගෙන නත්තල් ගහන්නේ. අපි යන් ඉස්සරහට නත්තල් අසිරිය බලන්න අපිට ඉන්නවා රුමේනියන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඉන්නවා මනෝජ් චතුරංග. එතන තියෙන ලොකු නත්තල් ගහක්. ගොඩක් ගෑනු ළමයි ඉන්නවා. ආදී හද බලන්නේ කියලා හිතා ගන්න බෑ චුට්ටක් ඒ වගේ තැනක අපි අසරණ වෙනවා. මේගොල්ලෝ මේව බොන්නේ කොහෙද දන්නේ නේද? මේ බොන જાතිය කික්ක බොන එකත් බොහොමද දෙන්නේ. අර තියෙන්නේ හිම පදින තැන නේද? ඔව්. අපි යන් දැන් හිම පදිනවා මේක ඇවිල්ලා කුසීම හිම වලින් නිර්මාණය කරපු එක. ලස්සන ගෑල්ලා තුන්දෙනෙක් ගියා. මේ බලමු අපි කුසීම හිම වලින් කොහොමද කට්ටිය පදින්නේ කියලා. මේක විනෝදාස්වාදයේ සඳහා නිර්මාණය කරපු එක මම හිතන්නේ. මේ අපි දෙන්න පදිමුද? මට බෑ මම පැත්තව ඔයා පදින්න බෑ උ. ඉරාඩ ඒ සපත්තු දෙකක් නැහැ නේ ඔය සපත්තු. ලේ 40යි ගන්න තියෙනවා. එහෙමද? අපි බෑ වැටෙනවා නැතිවෙලේ. අර අතර සපත්තු ගන්න තියෙනවා. ඒකමඩ ගිහින් බලමු. පදින්න කට්ටිය අර බැලන්ස් නැති කට්ටියට වෙන්නේ නැති පෙන්ගුයින් කෙනෙක් දෙන්නේ නේ මම ඔහෙක වාඩිලා හිටියා යන්න බෑ බයිද බෑ මාර්ගෙමත් දුන්නේ නැහැ ඔය යන්නේ අප්පු වගේ කට්ටිය උනා යනවා අපිට බෑ ඔය යනවනේ යමම මං එන්න අර යන පාරක් හිටින නෑ මේක කොහොමද දන්නේ මේක අයිස් හැදලා තියෙන්නේ නේද ඔය යට මේ වැලි වැලි දාලා වැලි දාලා ඉවරලා සම්පූර්ණ මේ බට එලනවා. ඒකට ඒක කූල් කරනවා. ඊට පස්සේ ඒක තමයි කූල් වෙන්නේ. මොකද මම මේ සිබු වල එකේ මේ සම්පූර්ණයෙන්ම මේ වැලි මේක ලෙවල් කරා. එකපාරට. මුල ඉඳලා බලාගෙන ඉන්නවා. මම ඒක දිහා කවුරුහරි අර ස්පීකර් දෙකේ සවුන්ඩ් එක තියෙනවා. මේකමඩ යන්න බෑ ගණන් අහලා ඉන්න. අපිට යන්න බෑ. තව ගාස් දිනව ගලවන්න තියෙනවා. අත්තල් තමයි දැනගෙන අතුරුන් කියලා අපට. ඔය ඒක කරගෙන දැන් නවත්තලා දෙන්න. Vă rugăm să nu vă mai așezați pe gard. Episoanele se returnează la vestiarul cu patine. Doar copii cu vârstă maximă de 8 ani එන්නේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා වෙන්නේ නැති. මේගොල්ලෝ උපන්දිනේට සුබ ලාමු වතන්න යානි කියලා තියෙන්නේ. ලාමු සන්. මේගොල්ලෝ උපන්දිනේට සුබ වතන්නේ ඔය වචනින්ම තමයි. මෙතනින් ගිහිල්ලා බල්ලෙන් බලන්න අරකට නිකන් මොනවද?
බලමු නිකන්. මම පැදලා නැහැ එහෙම ඒකයි. මේක ලස්සන මේකක් තියෙනවා. මේක ඇතුලෙන් ගිහිල්ලා මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. එතන තමයි විස්තරේ තියෙන්නේ. හරි. අත හොදගෙන ඉඳලු බලමු අපි. එන්න වань ඕනොත්දයි. හරි 35යි. හරි මේ මං යන්නද? පදින්න වෙන ගිල් පැතලත් නැහැ. ෆර්ස්ට් එකයි ෆෝන් එකයි දෙන්න නිකන් පුඩු කරගන්න ඕනේ නේ මේ වෙලාවේ ඩිස්ප්ලේ දාගන්න. ඔයා මාව වීඩියෝ කරන්නේ. මම පැදලා දිනවනේ ඔක මට පදින්න බෑ. මේ නැවතුනේ නැද්ද? අපි ඉසුරුමල්ලි පදින්න හදන්නේ. මේකේ වාඩියා. මේකේ වටින්නද? ඕකේ වාඩිලා දාගන්න බෑ. බැයිද? අර මේ කට්ටිය නැගින්නවානේ. ඕකේ මම දන්නවා ඉසුරුමල්ලි ඕකේ දාගෙන මෙතන ඉඳලා මෙතනින් ඇවිදගෙන යනවා මෙතෙන්ට යනකම් එච්චර. Hello. ඉතින් සපත්තු දෙක ඔක හොඳට හිර කරගන්න. තව හොඳට හිර කරගන්න. ඒ හරි. ඉතින් Vă rugam să nu vă mai așezați pe gard. Episoadele se returnează la vestiarul cu cabine. Doar copii cu vârsta maximă de 8 ani au voie de film. Vă rugăm să aveți un comportament adecvat în incinta patinoarului. Încălțămintea este responsabilitatea dumneavoastră. දැන් මම hina වෙන්නේ කොහොමද? හිනාව කොතනින්ද පටන් ගන්නෙ? හිනාව කොතනින්ද නවත්තන්නේ කියලා මට හිතා ගන්න බෑ. මම දන්න විදිහට ඕක කකුල් දෙකට දාගෙන එන්න පුළුවන් මෙන්න මේ ටිකට විතරයි. මෑන්ට මෙතනින් ඔතනින්ම තියන්න. ඔතන ඉඳලා මෙතෙන්ට ඇවිදගෙන එනවා. ඔච්චර තමයි ඔක ඇවිදගෙන යන්නේ. ඊට වැඩි ඇවිදගෙන යන්න බෑ. මේක උනත් නැහැ නේ. ඔක බෙල්ලේ දාගන්න. මේ මේ ඇවිදගෙන යන්නේ මේ ටික විතරයි. මම ගැරන්ට් කරලා කියනවා. ඔව් එච්චරයි. ඉසුරු Hey, ballo. ඉසුරු ගියා ඇතුළට. ඒක මං එහා පැත්තෙන් ආවනම් මෑන්ව වීඩියෝ කරගත්තා. මං එහා පැත්තෙන් එන්න.
වත්තු දෙක දීලා එනවා ඔයි. නෑ දැන් ඔය ටික කරගෙන අවතන වැඩ කරලා දානවා. මෙයා කියන අතින් අල්ලා යන්නේ කියලා. ඉතින් මාළි කියන්න බෑ නේ විස්තර පොඩ්ඩක්. පෙන්ගුයින් කෙනෙක් සහායට ගන්න වෙන සීන් එකක් තියෙන්නේ. හිතා ගන්නවා මට එක තැනින් ඉඳලා ඉන්නේ. මම මේක දීලා එන්නම්. මේක මේ මන් දන්නවා. මාර්ගෙ මන් දෙන්න ඕන අතෙන්ට යන්න. පැයක් දිනා පැයක් පදින්න. පදින්න බෑ. අර වැටෙනවා අර. මම මේ කල්පනා කරේ මෙහෙන් යන්න බෑ වන් වේ. ආයෙ අරින් යන්න වෙන සීන් එකක් තියෙන්නේ. අර ඉදිරියට යන්න ඕන. ගාවට ය아가න්න පයින් යන්නලා මේ කවුද කරන්නේ ඈ මේ නැති යනවා ඉන්නේ උණු කරලා අර මම දෙන්නේ කර ඔබෙන් ඉසුරුමල්ලි ආවා. අපි ගිහිල්ලා බලමු. ඉසුරුමල්ලි කොහමද ගියේ කියලා. මේ යනවා ටික ටික ඉබ්බෙක් වගේ. වැඩකාරය එළියට එනවා. මේ ඕක කාට හරි දියන්. පදින එකට නේද? අම්මෝ මාර්ගයමත් තුන් ඇදෙන ඉඳලා මෙහෙට. ඔතන නම් ඇවිදගෙන යන්න පුළුවන්. ඇවිදගෙන ගිහින් හැකියි. ඔව්.
ඉසුරු මල්ලි ඕකේ තා මොකද්ද තියෙන තාඩු කෑල්ලක් වගේ නේද? ඕ මේකෙන් මම ඇවිත් එකක් ලොකු දෙයක් කොයි. ඇද්ද? ආයි හිම වදිනවද? අපිට බෑනේ. ආ බෙල්ලේ තියෙන එකත් එක දෙන්න එනවා මෙතෙන්. මගේ පැයක් පැද්ද නැහැ ගියා. දැන් ඔය විදියට තමයි ඉසුරු මල්ලි හිම පැද්දේ. පැදලා ඇවිල්ලා මේ විදියට සෙරප්පු දෙක බාර දෙනවා සපත්තු දෙක. කකුල කඩා ගන්න එක ලොකු දෙයක් කොයි. ආ ඔව්. සතුටුයි හිම පැද්දා වටයක් බොහොම අමාරුවෙන් පැදගෙන ආව මේ කට් කරලා අලුත් දෙයක් ගන්න මම ෆෝන් එක තාවරනේ මට කලින් කුඩ ටික දුන්නා මගේ තිබ්බේ පිළිසෝර නත්තල වෙනුවෙන් සැරිසලා තියෙන ලස්සනනේ ये बोल आप ये जन्नत पे वेलावट में ये इंडिकमेंट आप जन्नत ही बुना दो जी ने Exact așa a făcut cu Flavia. Ce să fi făcut? Și raze. මේ මොකා ගන්න මෙහි ඉන්න පොඩි ළමයි මම ආඩ දුන්නා නේද ඔව් Lembrei, então.
තියෙනවා කැරෝල් වගේ එකක්. ඔයගොල්ලන්ට රොමේනියන් සින්දුවක් අහලා ගන්න පුළුවන්. මේ නත්තල් සීයාදාව මම මේ අවුරුදු කොට කරලා තියෙනවා. යාළුවගේ නැතුණා අනේ මන් දයෝනේ මෙතන අපි දැන් යන්නේ මෙතන කොට. එක අතරේ අපේ කොත්තු රොටි කඩේක කිව්වා. අපේ බිස්නස් එක හදන්න. කලාපුවක් නම් මෙතනින් ඇත්තට මේ කොච්චර අනිත් රටවල කොච්චර හිටමෙට ගියා රුමේනියාවට ආවට පස්සේ දැනෙන්නේ ලංකාවට ආවා. කවුද? මම අමතන්නේ. එතන තියෙනවා කැරකෙන කතුරුවන් කිල්ලාව. ඒකේ ලයිට් එක නම් හරු LED. මේ ඩායිරෙක්ට් මොරේ ෆිල්ම් එක කරේ. පිටිපන්ද. ෆිල්ම් එක. වර්ගය පොත්ලේ තියෙන මොනවද කියලා දන්නේ. ඊට පස්සේ ආම්මඩ ලිඩල් අන්තිමට ගියේ චොකලට් තියෙනවා. ආයෙත් ලිඩල් එකේ අවුට්ලට් එකක් ගන්න. කවුනේ? ඒක ගන්න. හලෝ ගෑල්ලා මේ හලෝ කිව්වා ඔයාලට. ඒකේ හලෝ කිය මේකද? කතරෝජ් කිල්ලාව මම හිතන්නේ අපි තිව්සෝරාම් වගේ මේ වෙනකොට ආක්‍රමණය කරනවා. මේකෙන් ගිහලා හැබැයි මෙතන තියෙනවා පිටි මොකක් හරි කරලා රෝල් දාලා තියෙනවා. කොපෝ කියලා එකක් තියෙනවා. මේ කොපෝ දාලා තියෙනවා. මාර රස මේ රසයි මම කාලා මම අර යාව දැක්කේ අර පෙන්ගුයින් කෙනෙක්. මම ආයි දෙපාරකුත් බැලුවා නිකන් මේ අර කැත තමයි නෙමෙයි. එතන තියෙනවා මෙහෙම එකක්. බලුත් එකක්. Pardon. නාම කියන්නේ පාර ක්ලියර් කරලා දෙන්න කියලා ගේ. ඉත දෙන්න. මොකද කියන්නේ? ගන්නේ දැන් කියලා බලන්න. අන්න කතුරුවන් කිල්ලාව ළඟට ආවා. ඒක රත්කල් Udah dami hola ni sila. Dan si dia lekla mola. Mola මොනවා හරි බීම දෙනවා. Oh, thank you.
අන්න කරගෙන ආවත් වන්දලාව. Dona කියලා කියනවා ෆාමසිය. විනි කියන්නේ වයින් වයින් ෂොප් එක. මේක තමයි දිනසෝරා පල්ලි කියලා කියන රැස් දෙන එක. වතුරෙන් දෙලා ළඟටම අපි ආවා. හරි. තව වීඩියෝ එකකින් ඉන්නම් මේක ටිකක් දිග වැඩි වෙනවා.